ක්‍රෂ් එක කතා නෑ මම මොකද කරන්නේ සර් වාහනයක් අරගෙන එයා ගෙදරට යන්න ඔයා මගේ ක්‍රෂ් එක මේ මට නිකන් පණ නෑ වගේ සීන් එකක් දැල්ලා තියෙන්නේ අඬන්න පොළ බිම පස් කන්න පොර 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 කන්න පස් කන්න දඟලන්න තේරුත් එහෙම කරලාද කොහෙද මම පිරිමියෙක් ළමයි සර් දැන් කියන්නේ YouTube අයද මෝඩ Zoom අයද මෝඩ ලියා ගන්න හරි අපි චුටි නෝට් එකක් දාගෙන යන්නේ ඩ්‍රොයින් බුක් එකේ ක්‍රෂ් එක කතා නෑ මම මොකද කරන්නේ සර් කතා කරගන්න කොහොම හරි මේ මීටින් එකේ ලිව් වෙන්න ලිව් වෙලා එයාට මැසේජ් එකක් දාන්න එයාට කෝල් එකක් ගන්න එයා කෝල් එක ආන්සර් කරන්නේ නැත්නම් මේ එයාගේ ගෙදර අම්මට කෝල් එකක් ගන්න අම්මා ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් අම්මා ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් දැන් මේ රැයට බස් තියෙනවා නැත්නම් පාරේ ට්‍රේවිල් තියෙනවා වාහනයක් අරගෙන එයා ගෙදරට යන්න එයා ගෙදරට ගිහලා දොරට තට්ටු කරන්න දොරට තට්ටු කරලා ගිහිල්ලා කියන්න මේ මම ඔයා මගේ ක්‍රෂ් එක ඔයා මට කතා කරන්නේ ඒකින්ද මේ මම කතා කරන්න ආවේ නැත්තම් මම මැරෙනවා මේ මට නිකන් පණ නෑ වගේ සීන් එකක් දැල්ලා තියෙන්නේ මේ අපේ අම්මා මහන්සි වෙන්නේ අපේ අම්මා දුක් විඳින්නේ අපේ තාත්තා දුක් විඳින්නේ ඔයා මට කතා කරයි කියලා හිතලා මේ ඒකින්ද මට ඔයා කතා කරන්න ඕනේ එහෙම කියලා එයා ගාව වැළපෙන්න වැල්ලා අඬන්න පොළ බිම පස් කන්න පොර කන්න පස් කන්න දඟලන්න ඊට පස්සේ මේ එයා කොහොම හරි කතා කරයි ඊට පස්සේ එයා සතුටු වෙන්න ආයෙ ගෙදර එන්න ඊට පස්සේ ආයෙ ටික දවසක ඒකම කරන්න සතුටුයි විභාගයට දවස් 43යි ක්‍රෂ් එක කතා නැහැ මට ඒවා කියන්න එපා ළමයි හරි එන්න ටියුට් එකට 13 වෙනි පිටුව සක්‍රීය ශක්තිය කියලා මේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ උත්තරයක් කියලා මම හිතුවා ඔන්න ඔයාලට බලාපොරොත්තු වෙච්ච උත්තරේ මම දුන්නා හරි දැන් ඔන්න විසඳුමක් දීලා තියෙනවා වැඩේ කරන්න හරි කවියට මං කිව්වේ කවිය කියලා ඔන්න මේ කතා කරන්න නැහැ කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා දෙයි ඉස්සෙල්ලා ඉඳන්ම දානවා ඒක සක්‍රීය ශක්තිය කියලා මාතෘකාව දැම්මා ඒක යටතේ ලියන්න සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අනුසතුව පැවතිය යුතු අවම ශක්ති ප්‍රමාණය ප්‍රතික්‍රියක අනුසතුව පැවතිය යුතු අවම ශක්ති ප්‍රමාණය තේරුත් එහෙම කරලාද කොහෙද මම පිරිමියෙක් ළමයි සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අනුසතුව පැවතිය යුතු අවම ශක්ති ප්‍රමාණය සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අනුසතුව පැවතිය යුතු අවම ශක්ති ප්‍රමාණය අවම ශක්ති ප්‍රමාණය සර් දැන් කියන්නේ YouTube අයද මෝඩ Zoom අයද මෝඩ නෑ ඒක YouTube Zoom මත තීරණය වෙන්නේ නැහැ ඒක Zoom එකේ හිටපු ළමයි තමයි දාලා තියෙන්නේ ඒක තීරණය වෙන්නේ ඔයාගේ මානසික මට්ටම මත සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට ඒක හැබැයි Zoom ගොඩේ එකෙක් තමයි ඉතින් සක්‍රීය ශක්තිය යන යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අනුසතුව පැවතිය යුතු අවම ශක්ති ප්‍රමාණය මට chat එක බලන්න හිතෙන්නේ නැහැ අපේ එකෙක් නිසා ගැම්මක් හරි ඊට පස්සේ ළමයි මෙහෙමයි අපි මේ පස්තාර